බහුබූත හිතන එක පට්ට නෝමල්, බෑ කියලා හිතන එක මාර නෝමල්, හරියයි දන්නේ නැහැ කියලා හිතන එක මාරම නෝමල්. ඒකේ කිසිම අවුලක් නැහැ. ඒකත් එක වැඩ කරන එක තමයි චැලෙන්ජ් එක. ඒක තමයි හැමෝටම තියෙන තත්. ඒක වාටත් එහෙම අපිටත් එදත් එහෙමයි. තමයි අදත් එහෙම හිතෙන අවස්ථා නැතුව නෙවෙයි. හැබැයි දැන් අර පුරුද්දත් එක්ක මම කියන අර කොන්ෆිඩන්ස් එක කියලා එකක් තියෙන එකපාරක් මේක කරාට පස්සේ එන 아무තු ෂුවර් එකක් අපිට එනවනේ. එතකොට අර අවුල ආවට පුළුවන් වෙයිද දන්නේ නැහැ. මේක කරලා හරි ගියේ නැත්නම් එන අපරාධයක් වෙනවනේ කියන එක කොන්ෆිඩන්ස් ලෙවල් එක හැදුනට පස්සේ ඒක එතනින් ඉස්සරහට ලොකුවට අදාළ නැහැ. මටස් කළා හිතුන ගමන් ඒක අයින් කළා නෑ. ඌවා තමයි අපිට ඉස්සරහට දෙන්නේ අවුලක් නෑ වැඩේ කරගන්න පුළුවන් කියන කෙනා. ඕගොල්ලෝ තාම එහෙම එක දෙයක් කරලාවත් නැති නිසා එකක්වත් කරලා නැත්තම් ඉතින් එහෙම බෑ කියලා හිතෙද්දි මේක හරියයි දන්නේ නැහැ කියලා හිතෙද්දි එකක්වත් කරලා නැහැ නේ මෙතන ගොඩක් වමයි. ඒතකොට උඹලට ඒ කොන්ෆිඩන්ස් එක නැහැ. ඒත් උඹලට ඒක කරන එක තව පට්ට අමාරුයි. හරි. හැබැයි ඉතින් කරන්න වෙනම එකපාරක් හරි ගස්ස ගන්න. කොන්ෆිඩන්ස් ලෙවල් එක හදාගන්න නම් ඒක කරන්න වෙන කොහොම හරි. ඒතර පළවෙනිව තමයි අමාරුම. ඊට පස්සේ ඔයාලට එකපාරක් හරි බෑ කියලා හිතච්ච දෙයක් කරපු මිනිස්සෙක්. උන් වෙනස්.